Welcome back to my YouTube channel. කොහොමද ඔයාලට අද වීඩියෝ එකෙන් මම ගේන්න හිතුවා ගෙදරදිම sugar wax එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අපිට ඕනේ දෙහි, සීනි, වතුර මෙන්න මේ තුන විතරයි ඕනේ. ඔයාලට දෙහි වෙනුවට නාරං, දොඩම්, ලෙමන් ඒ තුනෙන් ඕන දෙයක් ගන්න පුළුවන්. හරි අපි බලමු දැන් මේ ටිකෙන් අපි sugar wax එකක් හදන්නේ කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් මේක හදාගන්න නම් හරිම ලේසි. මේ තුනම එකට mix කරන්න තමයි තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ ගත්ත වතුර භාජනයේට මේ සීනි ටික එකතු කරලා ඊට පස්සේ දෙහි ටිකත් හොඳට මිලි කළා මේකටම දාන්න ඕනේ. ඔයගොල්ලන්ට කියන්න ලිපේ තියෙන භාජනයට මේක කරගත්තාම ලේසි. නාරං ටිකත් මිලි කරලා දාන්න ඕනේ. ඒක නම් වීඩියෝ වෙලා නෑ මගේ අතින්. ඔක්කොම ටික දාගත්තට පස්සේ ඉතින් තියෙන්නේ ලිපේ තියලා රත් කරගන්න තමයි. අඩු ගින්දරෙන් ඔයගොල්ලෝ මේක රත් කරගන්න ඕනේ. මොකද නැත්තම් මේක ගල් වෙන්න පුළුවන්. සීනි ගොඩක් රත් වුණාම ගල් වෙනවනේ. ඉතින් අපි මේක හිමින් හිමින් රත් කරගමු. පොඩි වෙලාවක් යද්දි මේක බුබුලු දාලා නටන්න ගන්නවා. එහෙම වෙද්දි සමහර වෙලාවට ඔයාලගේ භාජනය උතුරලා යන්න පුළුවන්. ඒකට මම පොඩි ට්‍රික් එකක් කියන්නම්. මේ වගේ හැන්දක් ඇතුළට දාලා තියන්න. එතකොට ඒ බුබුලු ටික එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක උතුරලා යන්නේ නැහැ. ඉතින් මේකේ හරි පද වෙනකම් අපි මද ගින්දරෙන් තමයි මේක රත් කරගන්න ඕනේ. ඔන්න බලන්නකො මේක ටික වෙලාවකින් හොඳට බුබුලු දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ඊට පස්සේ මේක තික් වේගෙන එනවා. මම නම් කියන්නේ කඩෙන් වැක්ස් එකක් ගන්නවට වඩා සැලුන් වලට ගිහිල්ලා වැක්ස් එකක් කරගන්නවට වඩා ගෙදරදිම හදාගන්න එක වටිනවා. මොකද ලොකු ගාණක් යන්නෙත් නෑ. කඩෙන් වගේ මේ දේවල් ගන්න ගියා නම් ලොකු ගාණක් යනවනේ. ඔන්න කතාවත් එක්ක මේක ගොඩාක් බුබුලු දාලා නටාගෙන එනවා. ඔයාලට මෙහෙම නටාගෙන එද්දී පොඩ්ඩක් හැන්දට අරන් උඩ ඉඳන් වක් කරලා බලන්න පුළුවන් හරි පදම ඒගෙනද එන්නේ කියලා. මෙන්න මේ විදිහට. ඔන්න අපිට මේ වැක්සින් එක කරගන්න ඒ වැක්ස් එකේ පදම හරියට තියෙනවද කියලා බලන්න මම ඔයාලට විදිහක් කියලා දෙන්නම්. ඒ තමයි මෙන්න මේ විදිහට වතුර දීසියක් අරගෙන ඊට පස්සේ ඒකට අපි හදාගත්තු වැක්ස් එකෙන් පොඩ්ඩක් දාලා බලන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් දාලා බලුවම හොඳටම ඇති. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පුංචින් පුංචි දෙයයි අපේ ඇඟිලි දෙකකින් මේ වැක්ස් ටික උඩට අරගෙන චූටි බෝලයක් වගේ හදාගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. ඔන්න එහෙම හදාගන්න පුළුවන් නම් අපේ වැක්ස් එකේ පදම හරි. ඔන්න බලන්නකෝ. මම චූටි බෝලයක් හදාගත්තානේ. ඔන්න දැන් මගේ වැක්ස් එකේ පදම හරියටම හරි. ඉතින් මේක හරිම ලේසි නේද? ඕගොල්ලෝ ගෙදරදීම හදලා බලන්න. ඔන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් මගේ වැක්ස් එක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. මේක තාම මීලා නැති නිසා මෙහෙම වතුරයක් වගේ වැක්කිරෙන්නේ. ඒ වුණාට මේක නිවුණාට පස්සේ ටික දියරයක් විදිහට තමයි වැටෙන්නේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් මේක නිවුණාට පස්සේ. මම ඔයාලට තව දෙයක් කියන්නම්. වැක්ස් කරන්න ගද්දී ඔයාලා මේක උණු වෙන්නම් ඇඟට ගන්න එපා. මද රසණයක් තියෙද්දි මේක ඇඟට ගන්න. මොකද මද රසණෙත් එක්ක ඔයාලගේ රෝම කූපත් එක්ක තියෙන ඕපන් ප්‍රොසෙස් ඕපන් වෙලා රෝම කූප ඉක්මනට ගැලවිලා යනවා. ඒ වගේම තමයි වැක්ස් කරද්දී එන වේදනාව ටිකක් අඩු කරගන්න පුළුවන්. කතාවත් එක්ක ඔන්න මගේ වැක්ස් එක හොඳටම නිමිලා. දැන් නම් ඉතින් මේක මගේ ඇඟේ ඇප්ලයි කරගන්න පුළුවන්. ගෙදරදීම වැක්ස් එකක් කරගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කලින් ගෙනාවනේ. ඒකත් ගිහින් බලලා එන්න. මේක නිමුණට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට නූලක් වගේ බිමට වැටෙනවා නම් අන්න ඒක තමයි හරිම පදම. මේක ගෙදරදිම හදාගන්න වැක්ස් එකක් හින්දා ඕගොල්ලන්ට ෆේස් එකේ ඇප්ලයි කරන්න පුළුවන් බය නැතුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගෙදරදිම sugar wax එකක් ලේසියෙන්ම හදාගන්නේ. ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඕගොල්ලන්ට රිප්ලයි කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා ඔයාලට. තවත් මේ වගේ ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝස් මම දිගටම අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න.